right guys, ඉතින් අද ඉන්නේ රොමේනියාවේ ෆෙස්ටිවල් ස්පෝර්ට් එරීනා ස්ට්‍රීට් බෝල් ෆෙස්ටිවල් එකට ඇවිල්ලා මම ඉන්නේ. ඉතින් මේ වෙන විට හවස 5ට විතර වෙනවා. දැන් කට්ටිය සූදානම් වෙනවා ක්‍රීඩා තරගවලට. ඉතින් මේ වෙලාව විශේෂ ස්ථානයකට මම ඇවිල්ලා ඉන්නේ. මොකද මේ රොමේනියන් ෆුට්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයින් ඇවිල්ලා උන්ගේ සමරු සටහන් දෙනවා සහතිකයක් සමග මෙහි ඉන්න අයට. ඉතින් අපි පොඩ්ඩක් බලමු ඒක ඔයාලා කොහොමද කරන්නේ කියලා. සර්ටිෆිකේට් එකක් එක එයාගේ අස්සන් බෙදලා දෙනවා. ඒ වගේම ෆුට්බෝල් එකේ උගේ අස්සන බෙදලා මතක සටහන් ලබා දෙනවා. Cuma boleh yang sama tu. Kemarin produk gila, kalau dekat dia selang kerana gila. Handball, football, basketball, volleyball, table tennis, badminton. විශාල ක්‍රීඩා ප්‍රමාණයක් මෙතන අපිට බලා ගන්න පුළුවන් කට්ටිය ක්‍රීඩා කරනවා. සමයක තමයි ඇත්තටම මේ වගේ විනෝදාත්මක අවස්ථාවන් කට්ටිය උදා වෙන්නේ. මොකද සීත කාලේ කට්ටිය ගල් වලටලා ඉන්නේ. ඉතින් මේ සති අන්තයන් හැම එකක්ම මෙයාලා විනෝද වෙන්න පාවිච්චි කරනවා. රග්බි වුණු කිරීම සිද්ධ වෙන ආකාරයක් වෙන්න දර්ශනයක් දක්ව ගන්න පුළුවන්. එතන බැඩ්මින්ටන් සෙල්ලම් කරනවා කට්ටිය. बास्केटबॉल क्रीडा करना පොඩි අය බාස්කට්බෝල් ක්‍රීඩා කරනවා. විල්සන් බෝලයක් තියෙනවා වේව් ට්‍රිපල් ෆේක් ටෙක්නොලොජි.
ෆුට්බෝල් ක්‍රීඩා කරන්න හදලා තියෙන්නේ. බලමු රෑ වෙනකොට තව කොච්චර කට්ටිය එනවද. ඒ වගේ මෙතන එහා පැත්තේ ස්ට්‍රීට් ෆුඩ් තියෙනවා. ඒ රස විඳ ගන්නත් පුළුවන් එන අයට. VCR Sports Arena Street Ball. කට්ටිය ඇවිල්ලා රස විඳිනවා. පේනවනේ පාන් වල සයිස් එක මේ. දිග පාන්. මස් වර්ග තමයි ඉතින් ගොඩක් තියෙන්නේ. පරිම නිදහස මුක්ති විඳිනවා මේ කට්ටිය මේ දවස්වල. රයිට් ඉතින් ඔහොම තමයි මේ දවස්වල දවස් ගෙවෙන්නේ. ඉතින් නැවතත් වීඩියෝ එකකින් හම්බුනේ. රයිට් සුබ දවසක් වෙනවා.